මේ වන විට තියෙන තත්ත්වයක් එක්ක ඉංජිනේරුවන් නැතිව නොරොච්චෝලේ ලොකු අවුලකට යන්න තියෙනවා. 40 දෙනෙක් ඉංජිනේරුවන්ගෙන් 16 දෙනෙක් දැන් රට හැර ගිහින් තියෙනවා කියලා කියනවා. මේක ඇත්තද? එහෙම වුණොත් පාලනය කරගන්න බැරි තත්ත්වයක් එනවද? නොරොච්චෝලේ බලාගාරයේ ඉංජිනේරුවරු විශාල වශයෙන් ගියා පහුගිය ටිකේ. එතකොට අපේ 30ක් විතර වගේ ගිහිල්ලා තියෙනවා. ඉදිරියට තවත් යන්නක් තියෙනවා. ඒක ඇත්තටම නොරොච්චෝලේ බලාගාරය විතර නෙමෙයි මුළු විදුලි බල මණ්ඩලෙත් මේ වෙද්දි හොඳම ඉංජිනේරු 100ක් ගියා. දැන් මට තියෙන දත්ත අනුව මේ ඉදිරි මාස කිහිපය ඇතුළත තව 100ක් යනවා. ඉතින් හොඳම ඉංජිනේරුව එතකොට 200ක් විදුලි බල මණ්ඩලෙට නැතුව යනවා. ඉතින් ඒක අපිට විශාල පාඩුවක් ඇත්තටම. මොකද හොඳට පරිණත ඉංජිනේරුව තමයි ඩොලර් 5000 වගේ පඩිවලට ඩොලර් 5000 6000 පඩිවලට තමයි මේගොල්ලෝ යන්නේ. එහෙම නැත්නම් මේගොල්ලෝ කෙලින්ම ලංකාවම අතහැරලා දාලා යනවා. ඒ කියන්නේ ඒගොල්ලන් ලෝකේ තියෙන ඉල්ලුම වැඩිවීම හින්දා දැන් නැත්නම් රට ගැන කලකිරීමෙන්ද උතන යන්නේ? නෑ මෙහෙමයි. එකක් ඇත්තටම මේ රටේ ආර්ථික අර්බුදයත් එක්ක ආපු ප්‍රශ්න ටැක්සස් වගේ ඒවා. ඒවත් එක්ක ජීවිතය ඉදිරියට ගෙනියන්න ඒගොල්ලන්ට අභියෝග තරුණ ළමයිනේ මේකට. ඒ අභියෝග මැද්දේ ඒගොල්ලොත් තමන්ගේ අනාගතය ගැන හිතනවා. ඒකට අනාගතය ගැන හිතෙද්දි කවුරු හරි ඩොලර් 5000කට 6000කට පඩියක් දෙනවයි කියලා එන්න කියලා කිව්වහම අයර්ලන්තෙන් හරි කොහෙන් හරි මේගොල්ලෝ යනවා. ඉතින් දැනට 100ක් ගිහිල්ලා. ඒකට තව 100ක් සූදානම්. ඉතින් ඒ හොඳ පඩිවලට ඩොලර් 5000කට දැන් ලංකාවේ ගෙවන්නේ ඩොලර් කීයද ගෙවන්නේ? තාම සුළු ගාණක් අපි ගෙවන්නේ. ඒ කියන්නේ අපිට මේ ලංකාවේ ඉංජිනේරුවෙකුට ඒකෙන් 10 එකක්වත් ලංකාවේ ගෙවන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ වගේ අවස්ථා හම්බුනහම ඒගොල්ලෝ යනවා. දැන් නොරොච්චෝලේ බලාගාරය විශේෂයෙන් ගත්තොත් එතකොට නොරොච්චෝලේ බලාගාරයේ අඩුවක් තියෙනවා. අඩුවට අපි මුදල් අමාත්‍යාංශයෙන් අවසරය ඉල්ලුවා. ඒකට ගන්න අවසර දෙන්න කියලා. දැන් අවසරය ආවා. ඒ අතරතුර අවසරයෙන් කලින්ම අපි ඉන්ටර්විව් කරන්න ලෑස්ති කරා. ඉන්ටර්විව් කළා මේ වෙද්දී අපි ඒ 19 දෙනා සූදානම් කරගෙන ඉන්නවා. දැන් අවසරය තියෙන නිසා අපිට ඒ 19 දෙනා ගන්න පුළුවන්. අරගෙන වෙලා නොරොච්චෝලේ බලාගාරයේ ආයේ සාමාන්‍ය විදිහටම දුවන්න පුළුවන්. නිසා අපි චීනෙන් කිසිම ඉංජිනේරුවෙක් ගන්නෙ නැහැ. ඒ ලියුමක් එවලා තිබුණා එහෙම යෝජනාවක්. අපි ඒ යෝජනාව අනුමත කරේවත් සලකා බැලුවත් නැහැ. ඒ නිසා අපි ලංකාවේ ඉංජිනේරු මහත්තුරු තමයි ඒකට ගන්නේ.